මගේ රෝස වත්තට ඉර පායලා. බලන්න රෝස වත්තේ ලස්සන. ඔයාලා මගෙන් රෝස වත්තේ වීඩියෝ එකක් ඉල්ලුවා. ඉතින් මම අද ඔයාලට ඒ වීඩියෝ එක අරගෙන ආවා. මගේ දවස පටන් ගන්නෙම රෝස වත්තෙන්. මම උදේම නැගිටලා රෝස ගස් ටික බලනවා. මම ඔයාලට තව රහසක් කියන්නම්. මම රෝස ගස් එක්ක නිතරම කතා කරනවා. එතකොට එයාලා මට ගොඩක් මල් දෙනවා. ඇත්තට මේක විද්‍යාත්මකව සොයාගෙන තියෙනවා. ගස් එක්ක කතා කරාම ඵලදාව වැඩිපුර ලැබෙනවා කියලා. ඒක ඇත්ත. මගේ රෝස ගස් එක්ක නිතරම කතා කරලා ගස්වල කහපාට කොළ කඩලා එයාලව අතපත ගන්න නිසා එයාලා මට ගොඩාක් මල් දෙනවා. ඇත්තටම ස්වභාව සෞන්දර්යය එක්ක ජීවිතය ගත කරද්දී අපේ ජීවිතය සුන්දර වෙනවා. ප්‍රශ්න එක්ක කාර්යබහුලව ගෙවෙන ජීවිතේ අපට මේ වගේ නිදහසක් ඕනෙමයි. අපි හැමෝම දවස පුරාම ඉන්නේ හරිම කලබලෙන්. නිදහසක් දැනෙන්නේ කොයි වෙලාවෙද කියලා පොඩ්ඩක් හිතලා බැලුවද? කොච්චර ප්‍රශ්න තිබ්බත් හවස් වරුවක ගහක් යටට වෙලා හුලං වැදිද්දි දැනෙනේ සැනසීම. මේ වගේ රෝස මල් ගොඩාක් පිපිලා තියෙද්දි ඒවා බලද්දි හිතට දැනෙනේ හැඟීම වචන කරන්න බැරි තරම්. බලන්න මේ රෝස ගහේ මල් 12ක්. මට පුදුම සතුටක් දැනෙන්නේ මේ මල් දකිද්දි. ඒ වගේම තමයි ගහක මල් පිපෙන්නත් කාලයක් යනවා. අපේ ජීවිතේ දේවල් වෙන්නේ මෙන්න මේ වගේ. කාලයක් යනවා හැමදේම සිද්ධ වෙන්න. සබාදහම අපට කියලා දෙනවා කලබල වෙලා වැඩක් නැහැ කියලා. ඇත්තටම මේ රෝස මල් දැකලා ලැබෙන සතුට කවදාවත් මට සල්ලි වලට ගන්න බෑ. මම මල් පැල කොච්චර විකුණුවත් මට ලැබෙන සල්ලි වලින් මම සතුටු වෙන්නේ නැහැ මේ රෝස මල් දැකලා සතුටු වෙන තරම්. සබාදහම කියන්නේ මැජික් එකක්. බලන්න මේ තියෙන්නේ මම ඔයාලට සෙල් කරන රෝස පැල. ඒ වගේත් ලස්සනට අර වගේම මල් පිපිලා. අපි සබාදහමට ආදරය කරනවා කියන්නේ ඇත්තටම අපි අපිටම ආදරය කරනවා කියන එකට. එහෙම ආදරණීය මිනිස්සු අද කාලේ හරිම අඩුයි. ඉතින් ලැබෙන හැම පුංචි වෙලාවකම සබාදහම එක්ක ඉන්න උත්සාහ කරන්න. එක පැලයක් හරි හිටවන්න. ගහක කොළක ලස්සන බලාගෙන ඉන්න. එහෙම නැත්තම් හුළඟක් හරි විඳින්න. ඒකෙන් ඔයාගේ හිතට ලැබෙන ශක්තිය හරිම පුදුමයි. මම හැමදාම මේ වගේ මගේ මල් අත ගන්නවා. ලස්සන බලනවා. සුවඳ විඳිනවා. ඒ සතුට ඇත්තටම කියලා නිම කරන්න බෑ. පාට මල් ගොඩාක් මගේ වත්තේ නිතරම පිපිලා තියෙනවා. ඔයාලත් ඔයාලගේ හිතට සැනසීම හොයනවා නම් මල් හිටවන්න. ඒකෙන් ලැබෙන සතුට සැනසීම කියලා නිම කරන්න බෑ. ලෙඩ දුක් කරදර මේ හැමදේම අපේ හිතින් ගතින් නැති වෙලා යනවා. බුදුන්ට මේ මලක් පූජා කරාම ලැබෙන පින කියලා නිම කරන්න බැරි තරම්. ඔයාලා මේ වීඩියෝ එකේ අනේක විද මල් දැක්කා. පොකුරු මල්. ඇත්තටම රෝස මල් ගොඩාක් සුවඳයි. රෝස මලක් හරිම ලස්සනයි. මුළු වත්තිම රැජින රෝස මල. රෝස මලක් පරදවන්න කාටවත් බෑ. වත්ති මල් කෝටියක් තිබ්බත් එක රෝස මලක් පිපුණම ඒ මල් හැම එකම රෝස මලට පරාදයි. ඉතින් ඔයාලත් සබාදහම විඳින්න. සබාදහමට ආදරය කරන්න.